ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ඔන්ලයින් අපේ YouTube channel එකට. ඔන්න අදත් මම ඔයාලට වැදගත් වෙන්න ගොඩක් හොඳ ආරංචියක් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි බලමු මොකද්ද මේ වීඩියෝ එක කියලා. අපි හැමෝම දන්නවා කොරියන් රජය නිකුත් කරලා තියෙනවා E8 වීසා කාණ්ඩය. කියන්නේ එක්සෑම් එකක් නැතුව ගන්න මේ වීසා කාර්යය යටතේ 75,000ක ශ්‍රමිකින් පිරිසක් එරටට ගෙන ගන්න කැමතියි කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ අපිට මේක ගොඩක් හොඳ ආරංචියක් නිසා අපිට පුළුවන් E8 වීසා එක යටතේ කොරියාවට යන්න. ඉතින් අපි බලමු කොහොමද මේ E8 වීසා එක කියන්නේ මොකද්ද? ඒ ගැන මොනවද කොරියන් රජය නිකුත් කරලා තියෙන්නේ කියන කාරණා කීපය සම්බන්ධයෙන්. හරි, අපි ඉස්සරහම බලමු මොකද්ද මේ E8 වීසා එක කියන්නේ. කොරියාවට යන්න අපිට මේ වෙනකම්ම තිබුණේ E9 වීසා එක සහ ස්ටුඩන්ට් වීසා එක. ඔන්න අපිට සුභාරංචියක් තියෙනවා. ඉතින් 2025 වර්ෂයට අදාළව කොරියානු රජය නිකුත් කරලා තියෙනවා ලංකාවෙන් ශ්‍රමිකින් ගන්න කැමතියි කියලා. කියන්නේ ලංකාව විතරක් නෙවෙයි රටවල් කීපයක්. ඒ කියන්නේ මේ E8 වීසා එක යටතේ කොරියාවට යන්න බලාගෙන ඉන්නවා රටවල් 17ක්. ඉතින් ඒක අපිට ලොකු තරංගයක්. හැබැයි අපිට ලොකු වාසියකුත් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අයට මේක ගොඩක් හොඳ ආරංචියක් කියලා මම විශ්වාස කරනවා. ඉදිරියට කොරියාවට වැඩි වශයෙන් E8 වීසා එක යටතේ ශ්‍රමිකින් ගන්න තමයි දැනට කොරියන් රජය වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ. ඒකට හේතුව තමයි යම් හේතුවක් මත කියන්නේ මොකක් හරි අපි හිතමුකෝ කොරියන් ආර්ථිකය කඩා වැටුණා කියලා. ඒ වගේ ඉස්සරහට වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට තමයි කොරියන් රජය මේ දවස්වල වැඩි වශයෙන් කියන්නේ දීර්ඝ ප්ලෑන් එකක් තමයි කොරියානුවන් අනුගමනය කරන්නේ. ඉතින් යම් හේතුවක් මත කොරියාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණොත් මේ E8 වීසා එක යටතේ ශ්‍රමිකින් ගන්න එක කොරියන් රජයට විශාල වාසියක්. ඒ කියන්නේ මේකෙන් එයාලට විශාල වාසියක් ලැබෙනවා. අපේ රටේ දක්ෂ ශ්‍රමිකින් නිසා තමයි මේ අවස්ථාව අපිට හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ කොරියාවට මේ වෙනකම්ම ගිහිල්ලා හරියට වැඩ කරලා පෙන්නන අපේ දක්ෂ ශ්‍රමිකින්. E8 වීසා කාණ්ඩයේ යටතේ දකුණු කොරියාවේ විදේශ රැකියා අවස්ථා ලබා දීමට කොරියන් රජය කැමැත්ත පළ කිරීමත් එක්කම ඒ ගැන සාකච්ඡා කරලා බලලා ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ඔන්න අනුමැතිය දීලා තියෙනවා. හැබැයි මේ අවස්ථා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය SLBFE එක හරහා පමණක්ම කළමනාකරණය කරන බව එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පවසලා තියෙනවා. එතකොට E8 වීසා කාණ්ඩයේ යටතේ හැකිය අවස්ථා ලබා දීමට වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයකට අවසර නැහැ. ඒ නිසා ඔන්න ඔයාලත් එවැනි පුද්ගලයන්ට හෝ ආයතන වලට ඉදිරියට මුදල් ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. මේ වීසා එක යටතේ කොරියාවට යන්න පුළුවන් කාටද? ඒ කියන්නේ මේ වීසා එක යටතේ E8 වීසා එක යටතේ කොරියාවට ගන්නේ කුෂිකාර්මික සහ දීවර කියන අංශ දෙකට. එතකොට මේ E8 වීසා එක කියන්නේ ඉතුමය වීසා එකක්. ඒ කියන්නේ අපිට එහි සීසන් 4ක් තියෙනවා කොරියාවේ අපි හැමෝම මේක දන්නවා. එතකොට මේ ඉතුමය වීසා යටතේ අපිටම ගිහිල්ලා මාස 3ක් හෝ 4ක් ඒ දන්වන කාලය ඇතුළත අපිට වැඩ කරන්න පුළුවන්. ආපහු ලංකාවට එන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අර අවුරුදු 3ක් තියෙනවනේ වීසා එක. ආයෙත් ඊට පස්සේ අපිට ගිහිල්ලා ආයෙත් මාස 3ක් හෝ 4ක් 6ක් වැඩ කරන්න පුළුවන්. ආයෙත් ලංකාවට එන්න ඕනේ. ඒ වගේ කියන්නේ ඒ විදිහට තමයි අවුරුදු 3ක් තුල මේ වීසා එක අපිට ලැබෙන්නේ. එන අවුරුදු 3ක් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වීසා එක යටතේ කුෂිකාර්මික සහ දීවර කියන අංශ දෙකට අවස්ථාව දීලා තියෙනවා. දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා හඳුන්වා දීලා තියෙන නවතම වීසා කාණ්ඩය වන මේ E8 වීසා බලපත්‍රය. හැබැයි මේ කාණ්ඩය සෑම කෙනෙකුටම විරුද්ධ වෙන්නේ නැහැ.
රජය විසින් තීරණය කළා තියෙන්නේ නිසි කුෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් අයට පමණක් E8 වීසා කාණ්ඩය යටතේ රැකියාවලට පිටත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මේ කාර්යය කරගන්න පුළුවන්. ඒ විදිහට බලනකොට කිසිදු තෙවන පාර්ශවයකට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයකට කිසිදු හේතුවක් මත රජය විසින් අවසර දීලා නැහැ මේ වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යවන්න. එතකොට මේකට අවසර තියෙන්නේ රජයට විතරයි. ඉතින් අර කලින් අපි හැමෝම දන්නවා අර උද්ඝෝෂණ ඒ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ ඉදිරියට. අපි මේ හරියට નિયમિત විදිහට මේ E8 වීසා කාණ්ඩය යටතේ රජ්‍ය අනුමැතිය ඇතිව මේ වැඩේ කරගන්නවා නම්